හලෝ ළමයි ඔයාලට කොහොමද? වෙල්කම් බෑක් ටු මයි YouTube channel. ඔන්න අද මම ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. සෑහෙන කාලෙකින්. ඔයාලා දැන්ට මම දන්නවනේ අපි යන්නේ කොයිද කියලා. අපි හදිස්සියෙම අනුරාධපුරේ ගියා. ඉතින් මේ අපි යන ගමන් ඉන්නේ ඔය අනුරාධපුරේ සමුත්තේගම හරියේ. ඔය පූජා නගරයට ගොඩාක්ම කිට්ටු වෙලා ඉන්නේ. අපි මුලින්ම යන්නේ ඉතින් රුවන්වැලි මහා සෑයට. අපිට කොහොම හරි අපිට යන්න උනේ රුවන්වැලි මහා සෑයට රෑ. අපි ගෙදරින් ආවේ දවල් වෙලා 2ට 3ට වගේ. ඒකින්ද අපි මෙහෙට එද්දි ටිකක් හවස් වුණා 5-6 වගේ වුණා. ඒකින්ද තමයි අපිට රෑ යන්න උනේ රුවන්වැලි මහා සෑයට. ඔතන ලස්සන view එකක් තියෙනවා. ඔය වැවට ඔය වැව ළඟ පේනවා චෛත්‍ය 3ක් ලස්සනට පේනවා මේ වැවට. අපි මේ පළවෙනියෙන්ම නවතින්න ආපු තැන එතන අපිට හරි ගියේ නෑ. අපි මේ දෙවැනියට ආවේ කබානා එකක් වගේ තියෙන තැනකට. එතන view එක හරිම ලස්සනයි. ඔතන තල් ගස් ගොඩක් තියෙනවා. මේ අපි රෑ වෙලා ආව රුවන්වැලි මහා සෑයට. ඔයාලට ඈතින් පේන්නේ රුවන්වැලි මහා සෑය. අපි ගිය දවසේ සෑහෙන සෙනග. මේ දවස්වල හැමෝම වගේ අනුරාධපුරේ යන නිසා වෙන්න ඇති ඉස්කෝලේ නිවාඩුවත් එක්ක ගොඩාක් කට්ටිය ඉන්දියා රුවන්වැලි මහා සෑයේ ගොඩාක් සෙනග ඉන්දියා. Baba. මෙතන මේවන් ලොකු හඳුන් කුරක් පත්තු කරනවා. ඒක සෑහෙන වෙලාවක් පත්තු කරා. පත්තු වුණා ඒක උලඟත් එක්ක. එයා හඳුන් කුරු වැඩි පත්තු වෙනවා. මේ පැත්තෙන් ගන්න චූරි. මම ගහන්න. මේක ගහන්න එකක් ගහන්න. මේ ලොරිය ඇවිල්ලා නැද්ද මේව අරන් යන්න?
අපි මේ රුවන්වැලි මහසෑයට ගිහින් ඉන්න තැනට ආවා. ඊට පස්සේ අපි ඊට පහුවෙන්දා උදේම ගියා ජයශ්‍රීමා බෝධියට. මේ අපි ඉඳපු තැන අපිට තිබිච්ච view එක උතන නිකන් ගස් වර්ගයක් තියෙන තල් ගස් ගොඩක් තියෙනවා හැබැයි හරිය. අපි ඊට පහුවෙන්දා උදේම ඊට පස්සේ ජයශ්‍රීමා බෝධියට ගියා. ජයශ්‍රීමා බෝධියේ උදේ කියලා නෑ සෑහෙන සෙනග ගොඩාක් කට්ටිය ඉන්දිය. අපි ජයශ්‍රීමා බෝධිය වැඳලා එහෙමම ගෙදර ආවා. ආයි වීඩියෝ එකක් අරන් එන්නම්. Thank you for watching.